එකක් ගොතනවා ළමයි මගේ උගුර බල්ලෝ කාලා ගණන් ගන්න එපා ඒක ටිකක් සාසනීපෙන් ඉන්නේ. ඒ අලුත්ම ස්ටොප් එකක් ගොතනවා කහ පාටින් ඉල්ලුවා. මේ පෝක් කාලා වැඩි වෙලානේ වෙලා ඒ හින්දා දැන් උගුර නෑ මගේ. ඔයාලට මේ වගේ ගොතන් ඉගෙන ගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ෆ්‍රී උගන්වන්නම්. සල්ලි ඕනේ නෑ මට. මම මේ දේවල් ෆ්‍රී කරලා දෙන්නම්. ගොතන්න ආසයි ඇතිනේ. මම දන්න දේ මම තව කෙනෙක්ට ඉගෙන ගත්තොත් උගන්වුවොත් එහෙම ඒකෙනත් කීයක් හරි හොයාගන්නේ. සෝරි අනේ උගුර ගොඩක් අමාරුයි කතා කරන්න. මේක හරි සරලව යන නිර්මාණයක්. මේක සාමාන්‍යයෙන් ඇඟට මෙහෙම තිබ්බාම මේක මෙහෙම ඇඳුනාම දැන් මේ බ්ලැක් කලර් එකකට වගේ ඇඳොත් එහෙම ඒක හයිලයිට් වෙලා පේනවා මේක ඇඳුනට පස්සේ. මේ ස්ටොප් එකේ එහෙමනේ අඳින්නේ. මේක අපිට ඕන නම් මෙතන විතරක් කුසට ගොතා ගන්නත් පුළුවන්. නැත්තම් මේ හරියට වගේ මෙතෙන්ටම කරට ඇවිල්ලා මේ හරියට වගේ එමත් වෙන්න පුළුවන්. පහලටම එමත් පුළුවන්. නැත්තම් ඕවර් කෝට් එකක් විදියටත් පුළුවන්. අත් දෙක කොටටත් පුළුවන්, දෙකටත් පුළුවන්. ඔයාලට කැමති විදියක් කිව්වොත් ඒ ඩිසයින් එක කරලා දෙන්න පුළුවන්. දැන් නම් මේ දවස්වල ලොකු ඕඩර් එකක් ආවා. රට යවන ඕඩර් එකක් කියලා මම තාම ඒක පාරගත්තේ නැහැ. කරනවද නැද්ද කියලා කල්පනා කර ඉන්නේ. කාගාව හරි ළමයි වැඩට යනවට වඩා උදේ 8-5 ජොබ් එකක් කරනකොට මේ වගේ තමන්ගේ දෙයක් කරලා ඉතින් අර ගෑනු ළමයට ගෙවල් වලට වෙලා ගෙදර වැඩත් කරගෙන මෙහෙම කීයක් හරි අතට හොයා ගන්න ලැබෙනවා නම් ඉතින් මම නම් කියන්නේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න කියලා. ක්‍රොචට් හරි නම් අද පේනවනේ සෝෂල් මීඩියා වල ගෑනු ළමයි නිකන් ඉන්නේ මොනවා හරි කරනවා, මලක් හරි හදනවා, සෙරප්පු හරි හදනවා. පෙටාවලට ගියොත් ඕන තරම් බිස්නස් අයිඩියාස් තියෙනවා. ඕන දෙයක් ගන්න පුළුවන් පෙටාවල. බෑන්ඩ්ස් අරගෙන ඒවා හදන්න පුළුවන්. මමත් ගෙනාවා. හෙයා ක්ලිප්ස් අරගෙන ඒවට රිබන් හරි ගැට ගහලා ඒමත් හදන්න පුළුවන්. හෙයා බෝ හදන්න පුළුවන්. සෝරි. දුක් ගෙනල්ලා ලාභයක් තියා විකුණන්න පුළුවන්. බෙඩ්ෂීට්, ටී-ෂර්ට්ස් ඕන අයිඩියා එකක් ගන්න පුළුවන්. හැකියාව නැති අයට, ඒ කියන්නේ නැති අයත් ඇති නිර්මාණශීලී හැකියාවක් නැති අය එයාලට පුළුවන් මොනවා හරි කවුරු හරි කරපු නිර්මාණයක් අරගෙන කීයක් හරි ගාණක් තියාගෙන විකුණන්න. එහෙමත් කරන්න පුළුවන්. ඔයාලට එහෙම මොනවා හරි අයිඩියා එකක් ගන්න ඕන නම් ගෑල් ළමයි මට මැසේජ් එකක් දාන්න. මම එතකොට ඔයාලට කියන්නම් ඔයාලා මොනවද ඔයාලගේ තියෙන දක්ෂතාවය කියලා. මම මේ වෙද්දි ගොඩාක් මගේ යාළුවන්ට නිකන් එක ජොබ් නැහැ කියන හැමෝටම මම උපදෙස් දීලා තියෙනවා. මගේ පේජ් වල මම ෂෙයා කරලා දීලා තියෙනවා යාළුවගේ දේවල්. මොකද මම දන්නම ඒක කොහොමද කියලා. අතට රුපියලක් හරි තමන්ගේ දෙයකින් ලැබෙද්දි කොහොමද කියලා. ඉතින් මම ආසයි එහෙම කට්ටියට උදව් කරන්න. ඔයාලා එහෙම මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා මොනවද කරන්න පුළුවන් බිස්නස් අයිඩියාස් කියලා. මම දවල් වරුවේ මේ ඕඩර්ස් වලට ගොත්තලා උදේ ඉඳන් මේවා එහෙම ක්‍රොචට් ඒවා ගොත්තලා ඒ දේවල් කරලා රැට දැන් මේකම ඉදි ඔළුවට ටයර්ඩ්නේ. මම දැන් මේකම කර ඉද්දි මට හරියට ඒ කියන්නේ ඇස් රිදෙනවා. මේ අත් කැක්කුමයි සමහරවිට ඇඟිලි දිග අර ගන්න බෑ. මේවා ලොක් වෙනවා වගේ වෙනවා. එහෙම දේවල් වෙනවා. නූල් වලට කැපෙනවා. ඒ හින්දා රැට පොඩි වෙනසකටත් එක්ක කරන්නේ. ඒ කියන්නේ එළිය ඇවිදින්න යන ඒවා හැමදේම කරනවා. කරන ඒවා මොකද ලයිෆ් එක මිස් කරගන්න බෑනේ. සල්ලිම නෙමෙයි ජීවිතේ. ඒ අතරේ රැට ඌබ පික්මීත් යනවා. ඌබ පික්මීත් පැය දෙකක් තුනක් යනවා. මොකද පාරේ ඇවිදලා කරලා එමෙද්දි අපිට එක එක විදිය මිනිස්සු හම්බෙනවා. ඒක අලුත් අත්දැකීම. ඒකම සල්ලිත් හම්බෙනවා. රුපියල් 2-3000ක් ඒක හොයා ගන්නවා. මම නම් කියන්නේ ගෑනු ළමයි ගෙවල් වලට වෙලා ඉන්න බලන්නේ නැතුව ඒ වගේ මොනවා හරි කරන්න කියලා.
මට ඕනුනේ. ඉතින් ඒක කියන්න ඔයාලා මට මැසේජ් එකක් දාන්න. ඔයාලට කීයක් හරි හොයාගන්න මම උපදෙසක් දෙන්නම් කරන්න ඕනේ මොනවද කියලා. එහෙනම් කට්ටියටම සුබ දවසක්. බයි.